දුම්කොළ භාවිතයෙන් තුර පරපුරක් බිහි කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත බහර දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එල්.එල්. අමිල ඉසුරු යන මහතුරුන් විසින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යාවත්කාලීන කිරීමට අවශ්‍ය සංශෝධන සඳහා වන නිර්දේශද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මෙහිදී බහර දෙනු ලැබුවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජිමුනි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අවුරුද්දකට තරුණ මිනිස් ජීවිත 22000ක් පමණ අපිට අහිමි වෙනවා දුම්කොළ සහ දුම්මැටි භාවිතය නිසා. සමස්තයක් විදියට ශ්‍රී ලංකාව බැලුවාට පස්සේ රුපියල් බිලියන 240කට අධික ප්‍රමාණයක් දුම්මැටි නිසා අපේ රටට මුදල් අහිමි වෙනවා. ඒක නිසා මේ දුම්මැටි වලින් සමාජයට ඇතිවන අහිතකර බලපෑම නවත්ත ගන්න තියෙන හොඳම පිළියම තමයි දුම්මැටි මිනිසුන් ගාවට එන එක පුළුවන් තරම් අඩු කරන එක. අන්න එම විද්‍යාත්මක පදනම මත නාටායතනය ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනාවලියක් Transgenerational Tobacco Ban. එහෙම නැත්නම් Tobacco Free Sri Lanka. දුම්කොළ රහිත පරපුර කියන සංකල්පය. මේකෙදි අපි අදහස් කරන්නේ එක්තරා වයස් සීමාවකදී එක්තරා වර්ෂයකින් පසු උපත ලබන සියලුම පුද්ගලයන්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම. එහෙම නැත්නම් තහනම් කිරීම. 2010 වර්ෂයෙන් පසු මේ රටේ උපදින සියලු දූ දරුවන් දුම්කොළ වලින් තොර පරපුරක් සඳහා දුම්කොළ වලින් තොර සමාජයක් බිහි කිරීම සඳහා වන Tobacco Free Generation කියන සංකල්පය තුලත් සංකල්ප පත්‍රිකාව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අප ගරු සෞඛ්‍ය ඇමතිතුමාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් බාර දුන්නා.